හරි අපි දැන් ඉන්නේ 10 වසරේ ව්‍යාපාර අධ්‍යයන ගිණුම් කරන්නේ විෂය මාලාවේ 6 වෙනි පාඩම ගණිත වල ද්විත්ව පළල වෑම කියන පාඩම. මේ පාඩමෙන් අපිට කියලා දෙනවා හැම ගණිතයකම බලපෑම් දෙකක්. ඒ කියන්නේ ද්විත්ව කියන එක අදහස. හැම ගණිතයකම වෙන ගණිත වල බලපෑම් ද්විත්වයක් තියෙනවා. ඒක කොහොමද සටහන් වෙන්නේ නිසා ඒක කොහොමද ඔයගොල්ලන් හඳුනාගත්ත ගිණුම් වල සටහන් වෙන්නේ කියන එක. ඉතින් මේ වගේ විත්ත බලපෑම වෙන එකට උදාහරණ ටිකක් මෙතන දීලා තියෙනවා. මේ ටිකත් පැහැදිලි කරලා තවත් ඒ වගේ විස්තරයක් කියන්න. දැන් මෙතන තියන්නේ ඉස්තරේ මේ වගේ මෙතන තියෙන ප්‍රාග්ධනයේ එළිය කියලා. ඒකේ තියෙන බලපෑම මොකක්ද කියලා තියෙනවා. ප්‍රාග්ධනය කියන එක යොදවපුවාම ආයතනයක තියෙන වත්කමක් ඒ කියන්නේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඊට පස්සේ හිමිකම කියන එක අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. ඒ වගේම ප්‍රාග්ධනය ආපහු අයිති මුදල් නැතුව වාහනයක් ගොඩනැගිල්ලක් දුන්නා කියලා ව්‍යාපාර වෙන හේතුව කියලා. එතකොට ඒ ව්‍යාපාරය අපි හිතමු බිල්ලියක් දුන්නා කියලා. ගොඩනැගිල්ලක් දීවම ගොඩනැගිලි කියන වත්කම වැඩි වෙලා එතකොට හිමිකම කියන අයිතිකරුගේ හිමිකම ඉහළ යනවා. ඊට පස්සේ ලීබඩු මිලදී ගැනීම තියෙනවා. ලීබඩු කියන්නේ ව්‍යාපාරයට වත්කම. එතකොට ලීබඩු මිලදී ගත්තාම අපි සල්ලි කියන ලීබඩු ගන්න. සල්ලි කියන එක අඩු වෙලා ලීබඩු කියන එක වැඩි වෙනවා. ලීබඩු කියන වත්කම අපර මුදල් කියන වත්කම ලීබඩු වත්කම වැඩි වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. වැටුප් කියන වැටුප් වෙන්න පුළුවන්. ඊට පස්සේ ලයිට් බිල්, වතුර බිල්, ඒ වගේ කණුදිනු සියන ඕනතර ඒ වගේ තියෙනවා. ලයිට් බිල් වතුර බිල් වහම අපි යන්නේ මුදලින්. ඒකට අපි කියන මුදල් සල්ලි අඩු වෙනවා. ඊට පස්සේ ලයිට් බිල් වතුර බිල් කියන අපි කියන සලකන්නේ වියදම් කියලා. වියදම් හින්දා වෙන්නේ හිමිකම අඩු වෙන එක. වියදම හින්දා ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙනවා කියන්නේ හිමිකම අඩු වෙනවා. මේ වගේ ඕනම ගණනයක ඒ කියන්නේ මූලික ගණනයක ද්විත්ව බලපෑමක් අපිට හොයාගන්න පුළුවන්. ඒක බොහෝ විට ස්ථාන දෙකක ලියනවා. සමහර විට ස්ථාන දෙකකට වැඩි වෙන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේ තැන් ඔයගලන්ට ඉස්සරහ පාඩම් වලදී හම්බෙයි. ඒ තැන් වලදී ඔකට මම මතක් කරගන්න කියන්න. මේවා තැන් දෙකකට වඩා සාධාරණ වෙනවා කිය. මේවා තැන් දෙකක තිබ්බහම කණුදිනුවක සටහන් දෙකක් ඉදිරියවනේ. සටහන් දෙකක් ඉදිරිය හින්දා ඒ කණුදිනුව එක තැනක දෙදිලා අනිත් තැන දාන්න බැරි වුණොත් එහෙනම් අපිට අන්තිමට ඔයගොල්ලෝ අහලා ඇති ගිණුම් ප්‍රකාශන ඒ කියන්නේ අපි හිතමු මූලික ප්‍රකාශ ලාභ ගණනය කරද්දී නැත්නම් ශේෂ පත්‍රය හදද්දී ශේෂ පිරික්සුම හදද්දී ඔයගොල්ලන්ට මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියලා තේරෙනවා. අන්තිමේ සමාන වෙනවා ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම සමාන වෙනවා කියන්නේ කණුදිනුවක වැරද්දක් තියෙනවා කියන්නේ. ඉතින් ද්විත්ව බලපෑම තියෙන එකේ වාසියක් තමයි ඒ විදිහේ වැරදි අපිට හඳුනා ගන්න පුළුවන් ඉක්මනටම ද්විත්ව සටහන් ක්‍රමය පාවිච්චි කරන නිසා. ඒ වගේම කණුදිනුවක ද්විත්ව සටහන් තියෙන නිසා ආයතන වැඩ කරන අයට තියෙන කණුදිනුව හරියට සටහන් නොකිරීම නිසා නැත්නම් වංචා දූෂණ කිරීමේ හැකියාව නැති වෙලා හෝ අවම වෙලා යනවා පොදුරට. ඊට පස්සේ මේ විදිහට අපි සටහන් දාන්න ගිණුමක් පාවිච්චි කරන්නේ හැම අත්කමක් වගකීමක් හිමිකමක් ආදායමක් වියදමක් සටහන් කරන්න ගිණුමක් පාවිච්චි කරනවා. පොදුවේ අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ටික තියෙන ගිණුම. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ විෂයවලදී ඕ විභාගවලදී මේ වගේ ගිණුම ගහන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ අර සුපුරුදු විදිහට T අකුර හැඩයට ගිණුම ගහලා ගානේ ටික දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කොහොමවත් මතක තියාගන්න ගිණුමක ආකෘතිය කිව්වොත් මේක තමයි ඒ ආකෘතිය එන්නේ කියන එක. දැන් මුලින්ම තියෙන්නේ ගිණුම ආකෘතියේ මුලින්ම දිනේ තියෙනවා. ඊට පස්සේ ගණිතන ගැන විස්තරයක් තියෙනවා. ඊට පස්සේ මෙතන ස p කියන්නේ සංගල පිටු කියන එක. ඊට පස්සේ වටිනාකම
ඊට පස්සේ ආපහු දිනේ විස්තරය ආපහු කී කියන සංගල පිටු වටිනාකම කියන එක. මේක දෙපැත්තේ හර බැර කියලා තියෙනවා. මේක ඕනෑම බිමක් වුණත් හර බැර මේ දෙපැත්තේ තමයි බිම වෙනස් වුණාට පැහිද වෙනස් වෙන්නේ නැහැ. බිම නම විතරයි වෙනස් වෙන්නේ. විස්තරය කියලාදී අපි ගොඩක් වෙලාවට දාන්නේ අපි ඉස්සෙල්ලා කිව්වා ගාමදේක ඩිජිටල් බලපෑමක් තියෙනවා. ඒකට එක ගිණුමක අපි හරවල අනිත් ගිණුම බැර කරනවා. ඒක බැර කරපු ගිණුමේ නම මෙතන ලියනවා. ඊටසේ මේ ගිණුමේ නම අනිත් ගිණුමේ ලියනවා. එහෙමයි සාමාන්‍ය විස්තරයට අපි දාන්නේ. එදා සංකල පිටු කියලා දාලා තියෙන්නේ. දැන් ගාන ගිණුම් පොත්වල තියාගෙන යන්නේ නැහැ. බොහෝ විට මුදු ගාම භාවිතයෙන් software වල තියන් යන්නේ. ඒ වුණාට කලින් තිබුණේ පොත්වල ලියලා. එතකොට මෙතන දාන්නේ අර අනිත් ගිණුම තියෙන පිටුවේ අංකය. එහෙම නැත්නම් වර්තමානයේදී අපි හැම ගිණුම් කරන ලේඛනයකටම පොඩි අංකයක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලාදී කඩෙන් ගන්න බිලකට උනත් පොඩි අංකයක් තියෙනවනේ. හැම බිලකටම අංකයක් තියෙනවා. අන්නේ අංකේ මෙතන දානවා. අපි පරිගණක වල ඒ කියන්නේ මුදුකාංග වල සටහන් කරද්දී ඒ අංකේ තමයි මෙතන දාන්නේ. පිටු අංකයක් අපි දාන්නේ. ඒ අංකේ එදිනවා. පරිගණක වලදී සමහරවිට මේ තියෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ විස්තරේම තමයි තියෙන්නේ. ඔයගලන්ට ඒක පාවිච්චි කරන කාලෙක වෙලාවක දැනගන්න පුළුවන්. හරි. ඉතින් අපි ඉස්සෙල්ලා හොයාගත්තා ඔය ගිණුම් වර්ග අපිට තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් ගිණුම් විදියට. මේ තියෙන සරල උදාහරණ ටිකක් වත්කම් වලට සහ මේ අනිත් ගිණුම් වලට එන. එයා බොහෝ විට මේ විදියට එන්නේ. සමහර විට ඕගලන්ට හම්බෙයි මේකට වඩා වෙනස් වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. පොදු විදිහ තමයි මේක. දෙකොට නැගිලි කියනවා. වත්කම ආයෙත් කියු. වත්කම මුදල් කියන්නේ වත්කම. බැංකුවේ ණයක් ගත්තාම ඒක වගකීමක්. ණය හිමියෝ. ඒ කියන්නේ අපි ණයට බඩු අරන් තියන අය අපි ඒගොල්ලන්ට සල්ලි ගෙවන්න ඕනේ. ඒකම තමයි ණය හිමිය කියන්නේ. ඊට ගෙවිය යුතු විදුලි වස්තු වීම කියන්නේ ගෙවන්න ඕනේ වගකීමක්. ඒ කියන්නේ කල් පැනලා දින එකක්. ඊ මාසේ ලයිට් බිල මේ මාසේ ගෙවලා නැත්තම් ඒක වගකීමක් වෙනවා. ඒක එතකොට වගකීම් වලට යනවා. හරි. මේ විදිහට අපි එක එක ගිණුම් වල හරපැත්තේ හරි බලපැත්තේ හරි ඒ ගණන් ඒ අවස්ථාවට ගැලපෙන විදිහට සටහන් කරනවා. ඒ ටික තමයි අපි බලන්නේ ඊළඟට. මෙන්න මේ ටික ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් කටපාඩම් කරනට වඩා ඔයගොල්ලෝ ගණන් හදලා පුරුදු වුණාම මතක තියාගන්න එක වඩා ලේසි කියලා මම හිතනවා. මොකද ගණන් හදනකොට ඔයගොල්ලන්ට ඉබේම මේ ටික මතක හිටිනවා. එතකොට මේ තියෙන සරලව වත්කම් ගිණුමක වටිනාකම වැඩි වෙනවා නම් අපි හර කියන වටිනාකම අඩු වෙනවා නම් දර පැත්තේ සටහන් කරනවා. වගකීම් ගිණුමක වටිනාකම වැඩි වෙනවා නම් දර පැත්තේ සටහන් කරනවා. වටිනාකම අඩු වෙනවා නම් හර පැත්තේ සටහන් කරනවා. හිමිකම් ගිණුමක වටිනාකම වැඩි වෙනවා නම් දර පැත්තේ සටහන් කරනවා. හිමිකම් ගිණුමක වටිනාකම අඩු වෙනවා නම් හර පැත්තේ සටහන් කරනවා. ආදායම් ගිණුමක වටිනාකම වැඩි වීම දර පැත්තේ වගේම වටිනාකම අඩු වීම හර පැත්තේ තියෙනවා. ඊට වියදම් ගිණුමක වටිනාකම වැඩි වීම හර පැත්තේ වටිනාකම අඩු වීම දර පැත්තේ. එහෙනම් දාලා තියෙන වත්කම් ගිණුම ඊට පස්සේ වියදම් ගිණුම දෙකේම ඒ සටහන් වෙන විදිහ එකයි වැඩි වීම හර දෙකේම අඩු වීම දර දෙකේම. ඊටසේ වගකීම් හිමිකම් ආදායම් වල වැඩි වීම දර අඩු වීම හර. දැන් මෙතන දාලා තියෙනවා ගාණක් ලක්ෂ 5ක් ගෙවා යන්ත්‍රයක් මිලදී ගැනීම කියලා. සල්ලි කියලා තියෙනවා. සල්ලි කියන්නේ වත්කම. ඒ වගේම යන්ත්‍ර කියන්නේ වත්කම. සල්ලි කියන වත්කම අඩු වෙලා කියනවා. යන්ත්‍ර කියන වත්කම වැඩි වෙලා තියෙනවා. එතකොට අපිට මේකට ගිණුම් ඕනෙන්නේ දෙකයි. යන්ත්‍ර කියන ගිණුමයි මුදල් කියන ගිණුමයි. එතකොට යන්ත්‍ර කියන්නේ යන්ත්‍ර වැඩි වෙන හින්දා අරකට අපි ලියනවා වටිනාකම මේ තියෙන්නේ අනිත් ගිණුමේ නම. ඒ කියන්නේ බැර වුණු ගිණුම මුදල්නේ. මුදල් අඩු වුණානේ. මුදල් කියන වත්කම අඩු වුණාම බැර පැත්ත සටහන් කරන්නේ. එතකොට බැර පැත්තේ අනිත් ගිණුමේ නම ලියනවා. ලක්ෂ 5 වටිනාකම තමයි. මේ තියෙන දිත්ත සටහන්. දිත්ත සටහන් කියන්නේ
ඒ ගනුදෙනුවේ වෙන දීප්ත බලපෑම සටහන් කරන විදිය. ඕගොල්ලන්ට ගනුදෙනු දීලා මේ වගේ දීප්ත සටහන් ටික ලියන්න දෙන්න පුළුවන් විභාගයේදී. ඒ වගේම දීප්ත සටහන් ටික ලියලා ගිණුම් වලට කමෙන්ට් ටික දාන්න වෙනවා. එහෙමත් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තවත් ගනුදෙනු. ඒකේ තියෙනවා ව්‍යාපාරයට ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගන්න. ලක්ෂ 2ක ගත්තාම අපිට වැඩි වෙන්නේ මුදල්. මුදල් වැඩි වෙනවා ඒ බැංකු ණය කියන වගකීමක් වැඩි වෙනවා. මුදල් කියන වත්කම බැංකු ණය කියන්නේ වගකීම. වගකීමක් වැඩි වෙනවා. වගකීමක් වැඩි වුණාම අපිට වෙන්නේ බැර පැත්තේ සටහන් කරන්න ඕන. මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒකෙදි අපි හර පැත්තේ සටහන් කරනවා. ඒක දෙකේනේ හර බැර. සමීකරණය ඔයගොල්ලෝ මතකෙදී වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා එන්නේ. ඒක දෙපැත්තෙම එකම ආගිය සටහන් වුණාම ඒක සමීකරණය ගැලපෙන්න තියෙනවා. ඒක මතක තියාගන්න. හරි. දැන් මුදල් කියන වත්කම කියන අපි අඳගත්තා. ඊට පස්සේ ඒකේ හර පැත්තේ අපි ලක්ෂ 2ක් දා ගන්නවා. ඊට පස්සේ බැංකු ණය කිරීම ඇදගෙන. ඒකේ බැර පැත්තේ කියන වගකීමක් නේ. වගකීම වැඩි වෙනවා. ඒකට බැර ඒ ලක්ෂ 2ක බැර පැත්තේ දාගත්තා. ඊට පස්සේ විස්තරයට ප්‍රතිවිරුද්ධ ගිණුම් දෙකේ නම් දෙක ලියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා අයිතිකරු ව්‍යාපාරයට ලක්ෂ 3ක මුදලක් යෙදවීම. ව්‍යාපාරයට ලක්ෂ 3ක් යෙදවුවම මුදල් කියන වත්කම වැඩි වෙලා ඊට පස්සේ ප්‍රාග් ධනෙ වැඩි වෙනවා. ප්‍රාග් ධනෙ කියන්නේ හිමිකම. ඒ හිමිකම වැඩි වීම බැර පැත්තේ දාන්නේ. වත්කම වැඩි වීම හර පැත්තේ දාන්නේ. මේක ඒකට ඒ විදිහට ගන්ධිරි දාලා තියෙනවා මුදල් පැත්ත මේක දාලා ඊට පස්සේ ප්‍රාග් ධන කිරීමේ මේ විදිහට දාන්න. සාමාන්‍ය විභාගයේදී ඔයගොල්ලෝ මෙහෙම ඉස්සරහාත්මකව ගිණුම ගහන්න කියලා කියන්නේ. කියලා තිබ්බොත් විතරක් ගහන්න නැත්නම් ටීගමක් ගාලා ඔයගොල්ලෝ ගාන හදාගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම පැහැදිලි අපිට ලියන්න ඔයගොල්ලෝ තියාගන්න බලගේට තේරෙන්න. ඉලක්කම් කියන්නේ හරියට පිළිවෙල ලියන්න ඕන දෙයක්. ගිණුම් කරන්නේ වරින්ද බෑ. සල්ලි හැම යන දායක ඒව ලස්සනට පිළිවෙල ලියන්න ඕන. ඊට පස්සේ යන ලක්ෂ 2ක පොලි ආදායමක් ලැබීම ආදායම වැඩි වුණාම තියෙන්නේ බැර පැත්තේ. ඒ වගේම මුදල් කියන වත්කමත් වැඩි වෙනවා. ඒ කියන්නේ හර පැත්තේ. ඒ මුදල් කියන වත්කම වැඩි වුණාම මුදල් ගිණුමේ හර පැත්තේ අපි සරහන් කරනවා. ඊට පස්සේ පොලි ආදායම කියන ආදායම ගිණුම වැඩි වෙනවා. ආදායම වැඩි වුණාම බැර ඒකට බැර පැත්තේ ලක්ෂ 2ක සරහන් කරනවා. විස්තරයට ප්‍රතිවිරුද්ධ ගිණුම් දෙකේ නම් දෙක ලියන්න. ඊට පස්සේ තියෙනවා රුපියල් 20000ක වැටුප් ගෙවීම. වැටුප් කියන්නේ වියදමක් වැඩි වෙනවා. මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම. වත්කම අඩු වුණාම බැර පැත්තේ සටහන් කරන්නේ. වියදම් වැඩි වුණාම හර පැත්තේ සටහන් කරන්නේ. වැටුප් ගිණුමේ ලක්ෂ 2 රුපියල් 20000 දාලා තියෙනවා. මුදල් ගිණුමේ බැර පැත්තේ 20000 දාලා තියෙනවා. එතන ගිණුම් දෙකේ නම් දෙක තියෙනවා. දැන් ඔයාලට මේ ගණන් ටික හරි දකින්න ඇති හැම විත්ත සටහනකම මුලින්ම හර සටහන ලියලා ඊට පස්සේ තමයි බැර සටහන ලියන්නේ. ඒක මතක තියාගන්න ඕනේ වෙලාවක මුලින්ම හර සටහන ලියලා ඊට පස්සේ බැර සටහන ලියන්න ඕනේ. එතන තියෙන පොඩි සටහනක් ලෙජර් එක ගැන මේ කියලා දිනවා. ව්‍යාපාරික එක් වත්කම් වර්ගයේ වෙන වෙනම ගිණුම් වලින් පවත්වාගෙන යා යුතුය. ඒ අනුව මෝටර රථ ගිණුම, ලීකඩු ගිණුම, මුදල් ගිණුම ආදී වශයෙන් වත්කම් ගිණුම් ගණනාවක් නැතිවිය හැකිය. මේ ආකාරයට හිමිකම් වගකීම් ආදායම් හා වියදම් යන ආදී සඳහාද ගිණුම් ගණනාවක් තිබිය හැකිය. මෙම ගිණුම් සියල්ලේම එකතු වූ ලෙජර් ලෙස හඳුන්වනු ලබයි. මේ නිසා ව්‍යාපාර වර්ධන ගිණුම් සටහන් කිරීම සහ ඒවා ලෙජරේ සටහන් කිරීම ලෙසද හඳුන්විය හැකිය. ලෙජර් කියන්නේ ඉස්සර පොත. ඕගොල්ලෝ සමහරට දැකලා ඇති. සමහර දැකලා නැතුවත් ඇති. කඩවල ගන්න තියෙනවා ලෙජර් පොත් කියලා. ඒ වගේ මේ විදිහට මේ වටිනාකම් ටික කියන්නේ උඩ තියෙන දීරෝ තියෙන ඒ ටික ගහලා නම ගහලා තියෙනවා. අපිට ගිණුම නම දාලා නැහැ. අයිටි ඉස්සර ටික දාලා තියෙනවා. අපිට ගිණුම නම දාලා පුරවගෙන යන්න තියෙනවා. රූල් ටික ගහලා දීලා තියෙනවා ගිණුම වල. මෙතන මේ පින්තූරේ දාලා තියෙන ඒ වගේ එක පොඩි පොතක කෑල්ලක්. මේක එක පිටුවක එක ගිණුම ගන්න විතරයි තියන්නේ. ඊළඟ පිටුවේ අනෙක් ගිණුමක් දාගන්න.
මේ ක්‍රියාකාරයන් ටික මම කරන එක ඊළඟ වීඩියෝ එකකින් ඔයගලන්ට ගේන්න.